ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු නමක් අපවත් වුණා. අපවත් වෙලා පින්වත්නි සාමාන්‍ය අපි කියමු උදාහරණයක් පන්සලකට ආසාව තිබ්බා කියලා. දැන් පන්සලක් බොහොම අමාරු වෙන්නේ හදාගන්නේ. සාමාන්‍යයෙන් පන්සලකට ආසාවෙන් මැරුණොත් හාමුදුරු නමක් ඒ හාමුදුරු ඉපදෙන්නේ පන්සලේ කුණු අතු ගාලා දාන තැන කියනවා. ඒ ප්‍රේත විමානේ තියෙන්නේ. ඒතර මුළු පන්සලේම කුණු අතු ගාලා අර ප්‍රේත විමානෙට මේ කුණු ගොඩට දැම්මට පස්සේ අර කුණු ටික ඔක්කොම ඔළුවේ තියාගෙන පන්සල වටේ ඇවිදිනවා කියනවා ඒ ප්‍රේතයා. එහෙම තමයි කියනවා ඒ ආවාස මච්චරියේ විපාක. ඒතර කුණු අතු ගාලා දැම්මට පස්සේ ඒවා ප්‍රේතෙක් ගත්තා කියලා අපිට පේන්නේ නැහනේ. දැන් මෙතන ගොඩාක් ඉන්නේ කම්පියුටර් ෆෝන් අතපොත ගන්නයි. ඔයාලා යම්කිසි ෆොටෝ එකක් හරි මොකක් හරි කොපි කරලා ගත්තට පස්සේ ඔයාලා කොපි කරලා ගත්ත ෆොටෝ එක එනවා අතන ෆොටෝ එකක් තියෙනවා. ඒ වගේ තමයි പ്രേත ලෝකේ කුණු ගොඩ මෙහෙම ගත්තට පස්සේ പ്രേතයාට කුණු ගොඩ අතට එනවා. අපිට කුණු ගොඩක් පේන්න තියෙනවා. ආවාස මච්චරිය. එතකොට තමන්ම හදපු පන්සල තමන්ම කුණු ටිකක් ඔළුවේ තියාගෙන වටේට යන ප්‍රේතෙක් කළානේ. ඊළඟට තියෙනවා මසුරු බවක්. මේ ධනෙ හම්බ කරන්න ගියට පස්සේ එන මසුරුකම් කුල මච්චරිය. කුල මච්චරිය කියන එකේ විපාක තමයි කියනවා. ඒ කියන්නේ කුල මච්චරිය කියන්නේ එක පවුලකට මාසයි. මෙයාලත් අනිත් අය කතා කරනවට කැමති නැහැ, කෝල් කරනවට කැමති නැහැ. එයාලම ඕන. එහෙම වුණාට පස්සේ ඒ මසුරු භවෙන් උපදිනවා මැරිලා ගියාට පස්සේ ඒ ගෙදර පේන තැනක උපදිනවා. උපදිනකොට අර ගෙදරට මිනිස්සු එනකොට මෙයා කැමති නැහැ පිච්චෙනවා. අන්න අර ගෙදරට කට්ටිය එනවා. එතකොට ඒ ගෙදර මිනිස්සු ඇවිල්ලා මෙයාලට කණ්ඩ දෙනකොට බොණ්ඩ දෙනකොට ඒක අර ප්‍රේතයාට හොඳට පේනවා. අනේ අපේ දායක පවුලෙන් අනිත් අය මේ කනවා බොනවා කියලා හිතනකොට මේ දුකට උණුලේ වමන යනවා. උණුලේ බඩ යනවා. ඒ එක්තරා ප්‍රේත යෝනියක්. දායක පවුලකට තිබ්බ කැමැත්ත ඔහු ප්‍රේත ලෝකේ ඉපදුණා. ඉපැද්දුවා. ලංකාවේ හිටපු ප්‍රසිද්ධ කෙනෙක් හිටියා. ඒ කෙනා මැරෙනකොට දොඩුවා මැරුණේ මගේ බැංකු පොත කියලා. බැංකු පොතේ කෝටි 300ක් තිබ්බා. මගේ බැංකු පොත කියලා මැරෙනකොට එයා මැරිලා ඉපදුනේ പ്രേත ලෝකේ. කෝටි 300ක් එයාට ලබලා දුන්න විපාකෙ මොකද්ද? කෝටි 300ක ධනෙන් പ്രേතෙක් කළා. දුප්පත් ගෙදරක දුප්පත් අම්මා මුට්ටියෙන් බෙදෙන බත් හැන්දෙන් උන්ද දිව්‍ය ලෝකෙට අරන් යනවා. දුප්පත් ගෙදරක අම්මා බෙදෙන බත් හැන්දෙන් උන්ද දිව්‍ය ලෝකෙට අරන් යනවා. එහෙව් ලෝකේ කෝටි 300ක් പ്രേතෙක් කළා. ධනේ විසින් තම പ്രേත යෝනියට අරගෙන යන හැටි. පෙරේතකම. ලස්සන නෝනලා අරගෙන ඒ ලස්සන නෝනලාට කෑදර මහත්තුරු මැරුණාට පස්සේ කෑදර ප්‍රේතයෝ වෙනවා. ලස්සන කෙල්ලෙක් අරගෙන പ്രേත ලෝකෙ අවලස්සන പ്രേත ලෝකෙට ගියා. මේ ලෝකේ ස්වභාවය පව් අප්පා කියලා හිතෙනවා. මහන්සි වෙලා අවුරුදු ගානක් එක මහිතේ මහාචාර්යවරයෙක්ද කොහෙද සල්ලි හම්බ කළා Tamanට කියලා ලස්සන ගෙයක් හදන්න ඕන කියලා සල්ලි එකතු කළා ප්ලෑන් ගහලා මූල් ගල් තිබ්බා. මූල් ගල් තියලා පහවදාම heart attack එකක් හැදිලා මැරුණා. ඒ මූල් ගලේම බහිරවය වෙලා ඉපදුණා. ජීවිත කාලෙම හම්බ කරපු ධනෙන් ඔහු බහිරව ලෝකෙට ගෙනිච්චා. දැන් බලන්න ඔබ හම්බ කරන දේවල් වලින් ඔබ කොයි ලෝකෙට අරන් යයිද කියලා. හාමුදුරුවෝ පුරුදු වෙලා හිටිය හැමදාම ආධාර ලැබෙනට ආධාර කවුන්ටරේ බලනවා. ලාච්චු බලනවා. සල්ලි ටික ගණන් කරන කල උන්වහන්සේට නිින්ද යන්නේ නැහැ. මැරුණා. කටෙන් පණුව වැටෙන පෙරේතෙක් වෙලා ලාච්චුවෙම ඉපදුණා.
දැන් බලන්න තමන් කොහේ උපදීද? තුරුස්නාවත් එක්ක. තුරුස්නාවත් එක්ක. කාමයට තමයි මිනිස්සු ධනෙ වියදම් කරන්නේ. ඒ අතර කලාතුරකින් මිනිසෙක් හම්බ කරන ධනෙන් සාසනයට යමක් කරනවා. ඔහු දෙව්ලොව උපදිනවා. ඔහු නිවන කරා යනවා. කලාතුරකින්.